මේ කොහොමත් ස්ථානයක් ගැන ඔයාලත් බලා ගන්න. හරිද? ඒ කියන්නේ දැන් මට කියන්න බෑ හරියට මේ ස්ථානෙමයි එන්නේ කියලා. මම හිතන්නේ මේ අවුරුද්දට කලින් සැරේ ඇවිල්ලා තිබ්බේ සීගිරිය ගැන. මේ මට මතකයි ඒක අපේ යාළුවෙක් කියපු එක සීගිරිය ගැන තමයි ආවා කිව්වේ. ඒක නිසා අර ටුවරිසම් වලට අදාළත් නිසා මේ එහෙම මොනවා හරි ස්ථානයක් ගැන අහන්න පුළුවන්. කෙනෙක් ගැන ලියන්න මම පොදුවේ කියලා දෙන්නම්. දැන් ජනාධිපති ගැන අපිට මේ සැරේ කවුරු ගැන ලියන්න දෙයිද? එහෙම අපිට කියන්න බෑනේ. මම සාමාන්‍යයෙන් ටිකක් කියලා දෙන්න. ඊට අමතරව තව මොනවද තිබ්බා කිව්වේ? දැන් අපේ පේපර් එකේ නම් සාමාන්‍ය සිංහල වචනයක් දීලා දෙමළෙන් ලියන්න. ඊට පස්සේ අපිට ෆස්ට් 1 එකේ තිබ්බේ දෙමළ අකුරු දීලා ඒවා දෙමළෙන් සිංහලෙන් ලියන්න. ඒ වගේ තිබුණා. ඒ ඉස්සරමනේ ටීම් ගහපු කාලේ කෙට්ටු. ඊට පස්සේ ආයෙත් කෙලගඩිලා මහා පල්ලා. කරන නෑ මූණේ පව. අර ටික විතරද දන්නේ? ඒ ටික හරිය පින්තූර විස්තර කරන එක ඒ ටික කතා කරමු. අක්කේ තව ඔය සිංහල වචන දීලා ඒවා ටැමිල් වලින් ටැමිල් පදේ ලියන්න දීලා තිබ්බ කිව්වා. පේපර් ස්ට්‍රක්චර් එක මොකටද? පේපර් ස්ට්‍රක්චර් එක ටැමිල් වල තිබ්බ. හ්ම්. හ්ම්. ඒක පන්ති කරපු වචන ඒක ලෙක්චර් කරපු වචනද? හරි හරි හා හරි. ඒ වගේ දේවල් අහගන්න. හරිද? මේ ඔයාලගේ සීනියර්ස්ලාගෙන් මේ මොන වගේ පේපර් එකක්ද ආවේ කියන එක මම දැන් අහුවා. අහගන්න එහෙනම්. මේ ප්‍රශ්න 6ක් තිබ්බා කිව්වා. එතකොට 6න් 5ක් තමයි ලියන්න ඇවිල්ලා තියෙන්නේ. හරිද? ප්‍රශ්න 6යි 6න් 5ක් ලියන්න ඕන. ඒ ඇතුළේ අර කියපු ටික තිබ්බා. මේ පින්තූරයක් විස්තර කරන්න, ඊට පස්සේ ජනාධිපති ගැන ලියන්න, දළදා මාලිගාව ගැන ලියන්න. ඊට පස්සේ මේ මොනවද verbs ඒ කියන්නේ මේ tenses වර්තමාන කාල අතීත කාල අනාගත කාල ඒවා ආවා කීවා ඊට පස්සේ සිංහල කියන්නේ දෙමළ වචන දීලා ඉංග්‍රීසි වලින් තේරුම ලියන්න තිබ්බා කීවා ආයේ මේ වචන දීලා අර අකුරු මාරු කරලා දැන් අම්මා කියන එක ගත්තොත් ඒකේ අකුරු මාරු කරලා ඒ විදිහට වචන හදන්න දීලා තිබ්බා කිව්වා ඊළඟට මේ පළවෙනි ප්‍රශ්නෙට දීලා තිබ්බකෝ ස්වර 12 මොනවද? ඒ වගේ කෙටි ප්‍රශ්න ටිකකුත් අහලා තිබ්බා කි. ඒ හින්දා මම මුල ඉඳලම ඒ කියන්නේ අකුරු වල ඉඳලම අපි කතා කරගෙන යමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් කතා කරලා අහන්න. හරි. මුලින්ම දෙමළ හෝඩියෙන් මම පටන් ගන්නම්. අපි දෙමළ හෝඩිය ගත්තහම දෙමළ හෝඩියේ ඔක්කොම අකුරු තියෙනවා 247යි. හරිද? ඔක්කොම අකුරු 247යි. මුළු අකුරු ගාන. ඔයාලා ඕනෑ නෝට් එකක් ලියා ගන්න. දෙමළ හෝඩිය ගත්තාම මුළු අකුරු තියෙනවා 247ක්. එතකොට ඒකේ ස්වර ව්‍යංජන ඒවත් එක්කම ඊට පස්සේ ඇලපිලි පාපිලි ඒවත් එකතු වෙලා හැදෙන මිශ්‍ර අකුරුයි ඔක්කොම තමයි 247. මට කියන්න එහෙනම් ස්වර කීයද? ස්වර අකුරු කීයක් තියෙනවද?
ස්වරාකුරු තියෙනවා 12. හරිද? ස්වරාකුරු 12යි. ඒ 12 තමයි අ ආ ආ ඉ ඊ ඌ මේ පිළිවෙලට මතක තියාගන්න. එතකොට ලේසි. ආ ඉ ඊ ඌ ඒ අයි ඕ අව් ආ ඉ ඊ ඌ ඒ අයි ඕ අව් ඊ කියන මේකේ අර දෙපැත්තෙම තිත තියෙනවා. ඊ ඌ ඒ අයි ඕ අව් මං උඩට යවනවා. ලියා ගන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. මැසේජ් එකක් හරි දාන්න. හරිනේ. ඒතර ස්වරාකුරු 12 තමයි මේ ටික. මේකත් පොඩ්ඩක් බලාගන්න. ගිය අවුරුද්දේ අහපු නිසා සමහරට අහන්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි බලන් යන්න. අහන්නත් පුළුවන්. මේ මොකද අර තාම ෆස්ට් ඉයර් පළවෙනි එකනේ. එතකොට මුල් අකුරු එහෙමත් චුට්ටක් කොහොමත් බලනවා. සාමාන්‍ය වෙන දැක්නම්. ඊළඟට ව්‍යංජන අකුරු. එතකොට ස්වර අකුරු 12යි ව්‍යංජන අකුරු අපිට තියෙනවා 18ක්. ව්‍යංජන අකුරු 18යි. ව්‍යංජන අකුරු තියෙනවා 18ක්. හරිනේ. එතකොට ඒ අකුරු ටික ඒ 18ම හල් අකුරු. ඒ කියන්නේ හල් කිරීම එක තමයි එන්නේ. හල් කිරීමත් එක්ක තමයි ව්‍යංජන අකුරු 18 දෙමළ වල එන්නේ. එතකොට අපි සිංහලෙන් නම් කොඩිය දානවා. එහෙම නැත්නම් රැහැන දානවා. දෙමළෙන් අපි මොකද කරන්නේ? අකුරට උඩින් තිතක් තියනවා. අකුරට උඩින්. හරි. අපි බලමු ව්‍යංජන අකුරු 18 මොනවද කියලා. ඒක ඔයාලට මතක තියාගන්න පුළුවන් ලේසියෙන් මෙහෙම. හල් කිරීමත් එක්ක අපිට උච්චාරණය කරන්න බෑනේ දැන්. උක්, උච්, උට්. එහෙම කියන උච්චාරණය කරලා මතක තියාගන්න අමාරුයිනේ. ඒක නිසා මතක තියාගන්නකොට හල් කිරීම නැතුව මතක තියාගන්න. ඒ කියන්නේ මෙහෙමද? මම ඉස්සෙල්ලම සිංහලෙන් ලියන්නම් 18. මතක තියාදි කා ච ට ඒ විදිහට මතක තියාගන්න. හැබැයි හල් කිරීම එනවා කියන එක අමතක කරන්න එපා. හල් කිරීම එනවා අපි අර පාඩම් කරන්න මතක තියාගන්න ලේසි වෙන්න තමයි හල් කිරීම නැතුව මතක තියාගන්න. කා ච ට තා ප ර කාචට තාපර කචට තපර. හරි. ඊළඟට බින්දුව. හරිනේ. බින්දුව ජ ඤ න න ම න. බින්දුව ං ඤ න න ම න. ඤ න න ම න. ඊළඟට යරල වලල. මැද පේලිය තමයි චුට්ටක්
අමාරු. අනිත් එක ලේසි පේරි දෙකම. යරල වාලල කචට තපර උන් නමන යරල වලල. මේ අර වචන සර් අහනකොට සාමාන්‍යයෙන් නම් මේ ඔය ගොඩක් වෙලාවට අහන්නේ සර් පන්ති කියන්නේ ලෙක්චර් එකේදී කරපු වචනම තමයි. සමහර වෙලාවට ඔය සර් සමාන පද එහෙම කියලා දීපු වචනවල තමයි තේරුම අපෙන් අහන්නේ. ඒක නිසා මේ ඔයාලට කරපු වචන එහෙම හොඳට බලාගෙන යන්න. හරිනේ. මේ අකුරු ටික මම දෙමළෙන් ඉක්මනට කියාගෙන යන්නම්. ලියන්නම්. දැන් හැම අකුරටම උඩින් තිතක් එන්න ඕනේ හල් වෙන නිසා. ත් 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 බිඳුව න් ය ර ල වා ල ඔය විදිහට තමයි 18 හැදෙන්නේ. මම විනාඩියක් විතර ඉන්නම් ලියා ගන්න ඉන්නවනම් ලියා ගන්න ඉක්මනට. දෙමළ අකුරුත් තාම අමාරු අය ඉන්නවනම් මේ අකුරු ටික හොඳට පුරුදු වෙලා යන්න නැත්තම් අපරාදේ. මේ මොකද පේපර් එක කියව ගන්න පුළුවන් වෙන්න ඕනේනේ අපිට. රචනාවක් ලියන්න, පින්තූරයක් විස්තර කරන්න, මේ දේවල් වලට අනිවාර්යයෙන්ම අකුරු ටික දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට දැන් අපි කතා කරේ ව්‍යංජන අකුරු 18ක් තියෙනවා. ස්වර අකුරු 12ක් තියෙනවා. මේ ස්වර අකුරු තියෙන තැන මට තව චූටි දෙයක් කියන්න ඕනේ. මේ ස්වර අකුරුත් ආපහු බෙදෙනවා කොටස් දෙකකට. හරිද? කොටස් දෙකයි. එකක් තමයි කෙටි ස්වර. කෙටි ස්වර. ඒවට අපි කියනවා කුරිල් කියලා. කුරිල්. කුරිල් කියන්නේ කෙටි ස්වර කියන එක. එතකොට කෙටි ස්වර වෙන්නේ අපි කෙටියෙන් ශබ්ද කරන ඒවා. මම මේ රවුම් කරන ටික ආපහු ලියන්නේ. ඊ ඌ ඒ ඕ මෙන්න මේ පහ. ඊ ඌ ඒ ඕ. ඔන්න ඔය පහ. කෙටියෙන්ම ශබ්ද වෙන පහ. ඊ ඌ ඒ ඕ. ඒ ටික කුරිල්. කෙටි ශබ්ද කෙටි කියන එක.
ඊළඟට අනිත් ටික ආ ඊ ඌ ඒ අයි ඕ අව් මෙන්න මේ ටිකට අපි කියනවා නෙඩිල් කියලා. නැත්නම් නෙටිල්. ඒ කියන්නේ දීර්ඝ කියන එක. දීර්ඝ ස්වර. එතකොට දීර්ඝ ස්වර 7යි කෙටි ස්වර 5යි. අර ස්වර 12 මේ විදිහටත් බෙදෙනවා. කෙටි ස්වර 5යි දීර්ඝ ස්වර 7යි. හරිනේ. මේ කතා කරා ව්‍යංජන අකුරු හරි. ඊළඟට ව්‍යංජන අකුරුයි ස්වර අකුරුයි එකතු වෙලා හැදෙන අකුරු. මේකට චුට්ටක් දෙමළ නමක් කියන්න සර් කොහොම හරි දන්නේ නැහැ. ස්වර කියන්න අපි දෙමළෙන් කියන්නේ උයිර් එලුත්තුක්ක. එතනින් ලියන්න. ස්වර කියන්න අපි දෙමළෙන් කියන උයිර්. උයිර් එලුත්තුක්කල්. එලුත්තුක්කල් කියන්නේ නා අකුරු කියන්න. උයිර් කියන්නේ ස්වර. ඒ වචනේ හරි මතක තියාගන්න. උයිර් ස්වර. ව්‍යංජන අකුරු වලට අපි කියනවා මෙයි. මෙයි එලුත්තුක්කල්. මෙයි එලුත්තුක්කල්. හරිනේ. ඊළඟට ඔන්න තියන්නේ මේ ස්වරයි ව්‍යංජනයි දෙකම එකතු වෙලා හැදෙන උයිර් මෙයි එලුත්තුක්කල්. හරිනේ. ස්වරයි ව්‍යංජනයි දෙකම එකතු වෙලා හැදෙන උයිර් මෙයි එලුත්තුක්කල්. ඒ කියන්නේ පිල්ලම් දාන අකුරු. උයිර් මෙයි එලුත්තුක්කල්. හරිනේ. උයිර් මෙයි එලුත්තුක්කල් එහෙනම් කීයක් තියෙනවද? කීයද? 35. ඕනි හුත්තු කොයි ගහන්නදනේ දැන් නම් බෑ තමයි. සිට් කාන් දෙකට එන්න. පණිතු නෑනේ. බැරි කමන්නේ. විකට යන්න දොරා ඔපරුවා කියන්නේ. ඔරගේ වෙනත ගාලුව. මොනා මැච් එක බලවට කවන්නේ මේකත් අහන් ඉන්න හොඳට. උයිර් මෙයි එලුත්තුක්කල් තියෙනවා 217ක්. හරිනේ. ඊළඟට එතකොට දැන් ඔක්කොම අකුරු කීයක් තිබ්බද? 217යි. අතන 12ක් තිබ්බ ස්වර අකුරු. ඊට පස්සේ ව්‍යංජන අකුරු 18ක් තිබුණා. හරිනේ. මෙතන ඔක්කොම තියෙන්නේ 246යි. මේක 247 වෙන්න මෙන්න මේ අකුරත් එකතු වෙනවා. කරන් එච්චරම වැදගත්කමක් නැති වෙයි. මේකත් එක්ක තමයි 247 වෙන්නේ. මේකට අපි කියන්නේ ආයුධ එලුත්තු කියලා. මේක සිංහලෙන් ගත්තොත් අර කියන්නේ අපි මෙන්න මේක. මේක තමයි සිංහලෙන් ගත්තොත්. ඒකත් එක්ක තමයි 247ක් වෙන්නේ. හරි. ඊළඟට ඔයාලා ස්වරයි ව්‍යංජනයි එකතු වෙලා අකුරු හැදෙන්නේ කොහොමද කියන එක බලන්න. මොකද ඒ ටිකත් ඔක්කොම කරන්න ගියොත් එහෙනම් ගොඩක් රෑ වෙනවා. ඒක නිසා මේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. අපි දැන් ස්වර අකුරක් තියෙනවනේ එකතු වෙනවා අයන්නත් එක්ක. එතකොට ක කියලා හැදෙනවා. ඊට පස්සේ එකතු වෙනවා ආයන්නත් එක්ක. එහෙම තමයි කා යන්න හැදෙන්නේ. ඒතර ඒ අකුරු පිල්ලම් දාලා ලියන විදිය චුට්ටක් බලා ගන්න. මේ එකතු වෙන විදිහ නම් නැතත් කමන්නේ. අඩුම තරමේ ඇලපිල්ල කොම්බු ඒවා දාලා ලියන විදිය ඉගෙන ගන්න. එකක් ලියලා පෙන්නනම් කකා කා ඊට පස්සේ කී
කී කු කූ කී කු කූ දැන් අකුරට කොම්බු වෙනවනම් හැම එකේම මෙහෙම කේ චේ මේ ඕ ඒ ඕනෙම එකක කොම්බුවත් එක්ක අර අකුර එන්නේ. අපි ඉගෙන ගත්ත ව්‍යංජන අකුර. හල් කිරීම නැතුව කොම්බුවත් එක්ක අකුර. කේ කේ හයි ඊළඟට කෝ. ඔයාලට කට් වුණාම මේ ලින්ක් එකෙන්ම එන්න පුළුවන්. කෝ ඊළඟට කෝ කෝ ඊළඟට කව්. එතකොට මෙන්න මේ පේලි දෙක විතරයි සාමාන්‍යයෙන් හැම එකෙම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් පාපිල්ලයි දීර්ඝ පාපිල්ලයි දාන එක වෙනස් වෙනවා අකුරෙන් අකුරට ගොඩක් වෙලාවට. අනිත් අකුරු වෙනස් වෙන්නේ නැහැ. දැන් ඇලපිල්ල දානවා නම් මා චා ඒ ඕන එකට එකම විදිහට තමයි ඇලපිල්ල දාන්නේ. ඒක නිසා ඔයාලට හොඳම දේ ව්‍යංජන අකුරු 18 හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පිල්ලන් ටික මතක තියාගන්න. එතකොට වැඩේ ලේසි. වෙනස් වෙන අකුරු ටික විතරක් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ දැන් කේ කියන්න ගත්තොත් හැම එකටම කොම්බු වෙන්නේ කොහොම මේ චේ ටේ ටේ මේ යේ ඒක ඒ විදිහට. ඊට පස්සේ අනිත් එකත් එහෙමයි කොම්බු දෙක යයි මයි ලයි ඔය විදිහට. ඊළඟට ලෝ වෝ එකම රටාව යන්නේ මෙන්න මේ දෙක තමයි වෙනස් වෙන්නේ. මෙන්න මේ දෙක. මෙතනත් අර පිල්ලම දාද්දි චුට්ටක් වෙනස් වෙන අර පී රී ඒත් පිල්ලමම එන්නේ. යී පී සී ඔන්න ඔය විදිහට. හරි. ඊළඟට aduh ini ඊළඟට අපි බලමු කාල භේදය ගැන. මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔයාලට මේ සර් දුන්නද ක්‍රියාපද ලිස්ට් එකක්? කරේ නැද්ද? ඉක්මනට කියන්නේ කරලා නම් ලේසි එකයි අහන්නේ. කරේ නැද්ද සර්? එහෙම එකක්. ක්‍රියාපද වගේක් දුන්නේ නැද්ද? නෝට් එකක් ලියපු කෙනෙක් බලලා මට කියන්න චුට්ටක්. එතකොට මේ වාක්‍ය හදන්න
සර්ගෙන් ඔයාලා ඇහුවෙත් නැද්ද උගන්නපු ඒ වගේ විතරද එන්නේ කියලා? හ්ම්. හ්ම්. විනාඩියක් දෙන්න මං ගාවේ PDF එක තියෙනවද බලන්න මම verb sleep එකේ එහෙම මොනවද ඔයාලට එහෙම එවන්න පුළුවන්. මේ PDF එක තියෙනවා මම කවුද ඔයාලගේ රෙප්ට එවන්නම්. ඔයාලා ෂෙයා කරගන්නකෝ ඒක කොහොමම. මම සීක්‍රිය ගැන ලියපු රචනාවකුත් තියෙනවා මම ඒකත් එවන්නම්. ඔයාලට කවද්ද ටැමිල් තියෙන්නේ? තුන්වෙනිදා. තුන්වෙනිදා. එතකොට මේ අද ඉඳන් මුකුත් නැද්ද තුන්වෙනිදා වෙනකම්? එක්සෑම් ආයි. නැහැ. හරි හරි. මේ සර් සාමාන්‍යයෙන් මේක කරනවා. හරිද? ඒ කියන්නේ අපිටත් කරා ෆස්ට් ඉයර් එකේදී අපිටත් 1 එකේදීමයි කරේ. මේ පිළිවෙලටම තමයි සර් කරන්නේ. හරිද? එතකොට අපිට මේ පිළිවෙලට තිබ්බහම අපිට ලේසි මේ අර වර්තමාන කාල අතීත කාලේ වාක්‍ය හදන විදිහ මේ පොඩ්ඩක් බලා ගන්න. ඒකේ පොඩි පැටර්න් එකක් තියෙනවා. ඒ විදිහ බලා ගන්න ලේසි. මම මේ වචන ටිකේ පොඩ්ඩක් සිංහල තේරුම කියන්නම්. මේ ඔයාලා පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න අංකේ හරි දාලා. මේ සෝරි මට කලින් එවන්න බැරි වුණාට. මේ හරි. මම ඉක්මනට කියාගෙන යන්න අංකේ දාලා හරි මේ පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. හරිනේ. පළවෙනි එක ඉරු. ඉරු කියන්නේ ඉන්නවා එහෙම නැත්නම් තියෙනවා. ඉන්නවා තියෙනවා. දෙකටම කියනවා. ඉන්නවා තියෙනවා. ඊළඟ නඩ කියන්නේ ඇවිදිනවා. ඇවිදිනවා. මේක ඔක්කොම ඕනේ අපි අත්‍යවශ්‍යම ටික විතරක් බලාගමු. නඩ